වෙලාවෙන් වැඩගන්න කලාව මුලාවේ නොවැටෙන්න හරියටම දැනගන්න. එන්න නැකත් තුලාවට. උදයටයි විනාඩි 36යි වෙලාව. විරාමයේ අතරතුර උණු කතා බහ කියනවාද නැද්ද කියන අදහසක් මතුවෙනවා. මොකද මේ ඇයි එහෙම දෙයක් ප්‍රකාශ කළේ කියලා අහනවා. ඉතින් කමක් නැහැ. ඉතින් පොඩ්ඩක් කිව්වා වෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ කියලා. වෙද මහත්මයා දැන් අපි කතා කරේ කඩවර දෙවියන් ගැන. කඩවර ගොටුවේ උපත මේ ආශ්‍රද කරුණු කතා කරා. ඒ පූජාවන් කොහොමද ලබා දෙන්නේ කියලා ඔබතුමා කිව්වා. මේ කඩවර දෙවියන් කියන හොඳට හොඳයි නරකට නරකයි. ආයෙත් නැත් හිතට වැඩේ වෙන්න ඕනි දෙන දේ. පූජාවක් නම් පූජාව විදියට දෙන්න ඕනි. නැත්තම් එහෙන් අඩුම කුඩුම එකතු කරගෙන දෙන්න ගියොත් පූජාව තියෙන කෙනාටම අනිත් පැත්තට වැඩ වැරදෙන්න පුළුවන් කියන කතාව. අනිවාර්යයෙන්ම. අපි දැන් සති දෙකකට තුනකට කලින් කාලි දෙවියන් ගැන කතා කරා. කාලි දෙවි මෑණියන් ගැන. එතුමියත් මේ වගේම චරිතයක්. මේ දෙදෙනාගේ සම්බන්ධතාවයක් තියෙනවද? භද්‍රකාලි මෑණියෝ කියන්නේ මහත්තයෝ හරි හොඳයි. ඔය ඔබතුමා අහන්නේ ගොඩක් මිනිස්සු පටලවාගෙන තියෙන්නේ සොහොන් කාලේ ගැන මම කතා. ඔව්. සොහොන් කාලේ කියන්නේ අනවින කොඩින බන්ධන සහ මිනිස්සුන්ට දඬුවම් දෙන කෙනෙක්. දෙදෙනා අතර සම්බන්ධිකුවොත් එහෙම කතාවස්තු වල අතීතයේ කතාවස්තු වල නම් තියෙනවා කතරගම දෙවියන්ගේ සිව දෙවියන්ගේ භාර්යාව කියලා කට්ටිය කියනවා. නමුත් සම්බන්ධතාවය ගත්තොත් මහත්තයෝ දෙදෙනාගේ වෙනස්කම් තියෙනවා. හේතුව තමයි භද්‍රකාලි මෑණියෝ කියන්නේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඉතින් එතකොට අය බුදුන්ගෙන් බණ අහලා සෝවාන් වෙච්ච කෙනෙක්. භද්‍රකාලි මෑණියෝ කියන්නේ. ඒ වගේම අය බොහෝම නිවිච්ච තැම්පත් ගුණගරුක යහපත් කෙනෙක්. සොහොන් කාලේ කියන්නේ ඇයගේ තවත් එක් වේශයක් පමණයි. එම වේසේදී අය බොහොම රෞද්‍රයි, දරුණුයි, දුෂ්ටයි. ඒ දුෂ්ට වෙන්නේ නරකට මිසක් හොඳට නෙමෙයි. නරක කරනවා නම් නරක මිනිසයාට තමයි දඩුවම් දෙන්නේ. උදාහරණයක් විදිහට ඔබ දැකලා ඇති තමන්ගේ සැමියාව මරපු රූපේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ තමන්ගේ සැමියාව මරන්නෙත් ඇයි? තමන් දුෂ්ට වීම. ඒ කියන්නේ තමන්ට වැරද්දක් කරපු නිසා. ඒ වගේ තමයි අනිකුත් කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය කටයුතු කරනවා. ඒ ආරක්ෂාව වෙනුවෙන් යමෙක් ඔවුන්ට කාන්තාවන්ට විතර නෙවෙයි පුරුෂයන්ට පවා ඔවුන්ගේ සොහොන් කාලේ මෑණියන්ගේ උදව් උපකාර බොහෝ දෙනෙක්ට ලැබෙනවා. හැබැයි හොඳ ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඔවුන්ට යම් කිසිවෙකු හානියක් නපුරක් නරකක් කළා තිබ්බනම් ඔවුන්ට දඩුවම් දීමක් තමයි කරන්නේ. සමස්තයක් විදිහට ගත්තොත් කඩවර දෙවියෝ කියන්නේ හාත්පසින්ම වෙනස් කෙනෙක්. කඩවර දෙවි හාමුදුරුවන්ගේ මූලික අරමුණ තියෙන්නේ වෙන කිසිම දෙයක නෙමෙයි. දැන් භද්‍රකාලි මෑණියන්ගේ අරමුණක් තියෙනවා අනාගත බුද්ධත්වය, නිර්වාණයට යෑම. නමුත් කඩවර දෙවියන්ගේ තියෙන එක දෙයයි. ඒ තමයි කතරගම දෙවි හාමුදුරුවන් ආරක්ෂා කිරීම. හොඳයි. අපි මේ කතා කරන්නේ ඉතාමත් වැදගත් කතා බහක්. අද දවසේ වෙලාවත් යනවා දැනෙන්නේ නැහැ. අවසාන වශයෙන් මේ කඩවර දෙවියන්ගේ කතා බහේ අවසාන මාතෘකාවට යන මහත්මයා කඩවර දෙවියන්ගේ පිහිට ගන්න ගොඩක් කට්ටිය කැමති. මේ වෙලාවේ වැඩසටහන අහගෙන ඉන්න බොහෝ දෙනෙක් කැමති මේ කියන කතාවත් එක්ක අපිත් ආසයි උන්වහන්සේගේ පිහිට පතන්න කියලා. කොහොමද මේ කඩවර දෙවියන්ගේ පිහිට ගන්න පුළුවන් විශේෂ අවස්ථාවන් තියෙනවද? නැත්තම් විශේෂ අවස්ථාවන් අපි විසින් උදා කරගන්න ඕනිද? මේ කියන කාරණාව පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. කඩවර දෙවියන්ට ගේ පිහිට ගන්න පුළුවන් අවස්ථාව ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ නඩු හබ ජය ගන්න, ස්ත්‍රී පුරුෂ වසී වලට සතුරන්ට පහර දීමට කියා කළ හැකි දේවල්. මේ වගේ දේවල් වලට තමයි කඩවර දෙවියන්ගෙන් ගොඩක් වෙලාවට පිහිට ගන්න යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ආශ්‍රිතව සානිකුත් දේවල් වලදී. නමුත් කඩවර දෙවියන්ගෙන් පිහිට ගන්න පුළුවන් ඔබට දරුපල නැත්නම් දරුපල ලබා ගැනීම සඳහා. ඒ වගේම ඔබගේ දියුණුව අඩපණ වෙලා නම් එහිදී ඔබගේ දියුණුව ලබා ගැනීම සඳහා ඔබට මානසික වශයෙන් කරදර පීඩා ඇවිල්ලා තියෙනවා නම් එහිදී උන්වහන්සේගේ උදව් ගන්න පුළුවන්. ඒ වගේම ඔබට කරදර බාධක සතුරන්ගෙන් එනවා වගේම ඔබට ආර්ථික වශයෙන් දුෂ්කරතාවලටත් මුහුණ දෙනවා නම් කඩවර දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ඒ දේවල් නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබගේ දියුණුව නිරෝගීභාවය ඇතුළු සමස්තයක් විදිහට සෑම දෙයකටම
කඩවර දෙවියන්ගේ පිහිට ගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි කඩවර දෙවියන්ට ප්‍රධාන වශයෙන්ම කඩවර ගොට්ට වගේම මහත්වෝ පින් දීමත් අනිවාර්යයි. ඒක නිසා ඔබ පින් දීලා දෙවියන්ගෙන් ආශිර්වාදය ලබාගෙන අවශ්‍ය කටයුතු කරනවා නම් උන්වහන්සේගේ ආශිර්වාදය මට බොහෝ දේවල් ඉෂ්ට සිද්ධ වෙනවා. වෙල මහත්මයා දැන් පින් දෙන්න ඕනි කියෝනේ විශේෂ ගාතාවක් තියෙනවද? හොඳයි මම කියන්නම් මහත්තයෝ. සාමාන්‍ය විදිහට පින් දුන්නත් කමක් නැහැ. දෙවියන්ගේ නම සිහි කරලා එහෙම නැත්නම් හැකියාවක් තියෙනවා ලියා ගන්න පුළුවන් විදිහට කියන එක හොඳයි නේ මහත්තයෝ. වෙල මහත්මයා අපි එකපාරක් සඳහන් කරලා අපි කියමු ඔබතුමාගේ Facebook පිටුවේ මේක දානවා කියලා. ඔව් නැත්නම් මගේ දුරකථන ඇමතුම් අද ඉවරයක් නැති වෙයි මේ ගාතාව. අපි එකපාරක් කියමු. හොඳයි. වරෝ තේජෝ බලෝ ලාභී මහා භාග්‍ය පුතුජනෝ කඩවරංච ඉදං පුඤ්ඤං පාර්ථයාමි නමෝ ස්තුති. වෙලාවක් කලාවක් තියෙනවද ප්‍රමාණයක් තියෙනවද? මේක මහත්වය සාමාන්‍ය කතරගම දෙවියන්ට පින් දෙන ප්‍රමාණයටමයි කියන්නේ එකපාරක් කිව්වනම් ඇති. එහෙම නැත්නම් තුන් පාරක් කියනවා නම් ගොඩාක් හොඳයි. හැබැයි අපි මේ පින් දීම සිද්ධ කරද්දී එතකොට දැන් මේ කඩවර දෙවියන්ට මේ විදිහට පින් දෙනවා නම් අනිවාර්යයෙන්ම අනිකුත් දෙවිවරුන්ටත් ඒ විදිහටම ගාථා කියලා පින් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ගේ පින් දෙන්න ගාථා දන්නේ නැත්නම් සමස්තයක් ඉදිරියට සමතම පොදුවේ ඉදම් එතාවතරම් මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා කියන එක එහෙම නැත්නම් ආකාසත්තාට බුම්මට්ට ගාථා දෙක කියලා දෙවියන්ට සමස්තයක් විදිහට පින් දීලා ඒ අනතුරුව දෙවියන්ගේ නම් කියලා වෙන වෙනම අපිට පින් දෙන්න පුළුවන්. කතරගම දෙවියන්ට, කඩවර දෙවියන්ට, එහෙම නැත්නම් කාලිමෑණියන්ට, මහබද්ද කාලිමෑණියන්ට, සුනෙන් දෙවියන්ට මේ පින් අනුමෝදන් දෙවියන්ගේ අන්ට මේ පින් අනුමෝදන් වේවා. අපි රැස් කරගත්තා වූ කුසල කර්ම සියල්ලක්ම මේ දෙවිවරුන්ට අනුමෝදන් වේවා කියන එක කියන්න පුළුවන්. ඒ වගේම මහත්වෝ මතක් කරලා ඉවරලා අපි බෝධි පූජාවකදී නම් බෝධියට අරක්ගත් දෙවිවරුන්ටත් පින් දෙන්න හේතුව තමයි ඔය නම් කියන දෙවිවරුන්ට අමතරව තවත් ලක්ෂ කෝටි ගාණක් දෙවිවරු ඉන්නවා. ඔබ ප්‍රසිද්ධ නම් වලින් දන්න දෙවිවරු කිහිපයක් ඉන්නේ. නමුත් එහෙම නම් නැති කවුරුත් පින් දේවාත්මේ කාලාන්තරයක් ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න දෙවිවරු ගොඩාක් ඉන්නවා. ඔවුන් ප්‍රසිද්ධ නැහැ. ඉතින් ඒක නිසා ඒ දෙවිවරු බෝධිය ගාවට වෙලා ඉන්න ඔබ දෙන පින් බලාපොරොත්තු වේ. ඒ වන්දින වෙලාවට එනවා. ඔවුන්ගේ ආශිර්වාදයත් ඔබේ දියුණුවට හේතු වෙනවා. නිරෝගී භාවයට හේතු වෙනවා. ඒක නිසා බෝධි පූජාවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම බෝධියට අරක්ගත්ත බෝධිය අසල සිටින දෙවිවරුන්ටත් පින් දීම සිද්ධ කරන එක නුවණට හුරුයි. හොඳයි. හොඳයි අපි සඳහන් කරන්න කැමති කතරගම දෙව් අරණ Facebook පිටුව ඒ පිටුවට ගොස් මේ ගාථාව ඔබට දැක බලා ගැනීමේ අවස්ථාව උදා වෙනවා කියලා තමයි තුමා සඳහන් කරන්න කිව්වේ. ඒ වගේම මහත්මයා විරාමයට යන්න කලින් මතක් කරන්නට ඕනි රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මහා පෙරහැර පැවැත්වෙනවා යුලි මාසේ 24 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 7 වෙනිදා දක්වා. යුලි මාසේ 24 ඉඳලා අගෝස්තු මාසේ 7 වෙනිදා දක්වා තමයි රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මහා පෙරහැර පැවැත්වෙන්නේ. අගෝස්තු මාසේ 4 වෙනිදා ගිනි පෑගීමේ උළෙල, ඒ වගේම අගෝස්තු මාසේ 7 වෙනිදා අවසන් මහා පෙරහැර, අගෝස්තු මාසේ 8 වෙනිදා දිය කැපීමේ මංගල්‍ය සිදු වෙනවා කියන එකත් මතක් කරන්නට ඕනේ. ඔබතුමාගේ සහභාගීත්වයත් ඒ සමගම මතක් කරන්නට ඕනේ. මං සහභාගී වෙනවා. හැබැයි දිනව කෝණු කාලේ කියන්න මට තහනම්. කතරගමුණේ හාමුදුරුවෝ මනුස්ස රූපෙන් මේ පෙරහැරට වඩිනවා. උන්වහන්සේ පවසන දිනේදී තමයි මම යන්නේ. මම යන දවස නම් කියන්න මට බැහැ. මොකද උන්වහන්සේ පවසන නියම කරන දිනේදී මම යන්නේ. සමස්තයක් ඉදිරියට මේ දවස් සියල්ලම කතරගමුණේ හාමුදුරුවෝ මනුස්ස රූපෙන් දේවාල භූමියේ වැඩ සිටිනවා. හොඳයි. අපි කෙටි විරාමයකට යනවා. මේ පිළිබඳව අපි ඉදිරි සතියේදී අනිවාර්යයෙන්ම කතා කරන්න වෙන මහත්මයා. මොකද ඔබතුමා ගොඩක් කැමැත්තෙන් ඉන්නවා ගැන කතා කරනවා. අපි ගැන කතා කරනවා. විරාමයකට යන්නත් ඕනි. අද මෙදිරියේ ඉන්නවා හෝමාගම වික්‍රමාරච්චි වේද මහත්මයා. එතුමාගේ දුරකථන අංකය 073 308 350. දන්නවද? අද ඔබට සුබයි. දැනගන්න. අහන් ඉන්න. නැකත් තුලාව.